යෝග උපදේශක මනෝචිකිත්සක ශානක රුක්ෂාන් මහත්මයා තමයි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ. අපි ඔබට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ඔව් ඉතින් ශානක රුක්ෂාන් මහත්මයා ඔබ පිළිබඳව කතා බහ කරනවා. ඒ වගේම අපිට දැනගන්නට ලැබුණා දැන් බොහෝ විට සංචාරකයන්ට යෝග උපදේශනය ලබා දීම සම්බන්ධයෙන් ඔබ ප්‍රවීණයෙක් කියලා. ඉතින් මම දැනගන්න කැමතියි අපි මුලින්ම ඔබෙන් විමසන්නට සාමාන්‍ය මොන වගේ රටවල අයද මේ යෝග අභ්‍යාස පිළිබඳව දැනුවත් වෙන්නට උනන්දු වෙන්නේ? මට හමුණ බහුතරයක් අය ජර්මන් ජාතික අය. ඊට අමතරව ඔස්ට්‍රියන් ජාතික අය, ඉංග්ලන්ඩ් අය, එකම මෑත යුගයේදී නම් ජපනීස් අයත් ගොඩක් මුණ ගැහිලා තියෙනවා. අනිකුත් රටවල අයත් ඒ වගේම මුණ ගැහිලා තියෙනවා. ඔව් මට බොහෝ රටවල අය මුණ ගැහිලා තියෙනවා. මම කිව්වා වගේ බහුතරයක්ම මුණ ගැහිලා තියෙන්නේ ජර්මන් ජාතික අය. අය ගොඩක්ම උනන්දුයි. ලොකු කැපවීමකින් මේ අභ්‍යාස හදාරනවා. ඔව් ඉතින් ඒ සමගම මම කැමති දැන කියාගන්න දැන් වර්තමානයේ වෙනකොට ලංකාවේ අය මේ යෝග පිළිබඳව ටිකක් දැනුවත් වෙනට උනන්දු වෙනවා වැඩි. ඉතින් දැන් මේ විදේශිකයන් සහ ලංකාවේ අය අතර සංසන්දනය කරනකොට මේ අයගේ දැනුම මොන වගේද? ඇත්තම කියනවා නම් ඉෂාරා මට මුණ ගැහුණු බහුතරයක් අය යෝග ගැන කලින් අත්දැකීම් ලැබලා අභ්‍යාස කරගෙන යන පිරිස් තමයි මට බහුතරයක් මුණ ගැහිලා තියෙන්නේ. ඇතැම් පිරිස් ඉන්දියාවේ පවා ගිහිල්ලා යෝගාශ්‍රම වල යෝග හදාරලා ආව පිරිසක්. ඒ අතරේ ඇතැම් අය ඉන්නවා මම පුද්ගලිකව හඳුනාගත්ත යෝග ගුරුවරු පවා ඉන්නවා. ඒ අයගෙනුත් අපි විශේෂ වශයෙන් අපේ අභ්‍යාස ක්‍රම පිළිබඳ අත්දැකීම් හොමාරු කරගන්නවා වාර්ෂිකව මුණ ගැහුණාම. ඔව් ඒ සමගම දැන් යෝග පිළිබඳව අපි යෝග ඉතිහාසය පිළිබඳව සිහිපත් කරනකොට අපි දන්නවා මේ පිළිබඳව බොහෝ දේවල් අපිට දකින්නට අහන්නට ලැබුණේ ඉන්දියාවෙන්. ඉතින් ඉන්දියාව පිළිබඳව සිහිපත් කරනකොට දැන් බොහෝ පිට බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ යෝග සම්බන්ධයෙන් කතා බහ කරනකොට මේ ගැන බොහෝ දේවල් අපිට දැනගන්න පුළුවන් ග්‍රන්ථයක් තමයි මේ භගවත් ගීතාව කියලා කියන්නේ. මම කැමතියි මේ ගැන යම්කිසි දෙයක් අපේ ප්‍රේක්ෂකයන්ට ඔබ කියන ඔව් අපේ බෞද්ධ බැතිමතුන්ගේ මුදුන්මල් කඩ තමයි ත්‍රිපිටකය. ක්‍රිස්තු ලබ්ධිකයන්ගේ බයිබලය. ඉස්ලාම් භක්තිකයන්ගේ කුරානය. ඒ වගේ තමයි හින්දු ලබ්ධිකයන්ගේ ආගමික ග්‍රන්ථය තමයි භගවත් ගීතාව. අපි දන්නවා යෝග බිහි වුණේ ඉන්දියාවේ. ඒ නිසා මේ යෝග ආරම්භයේ සමගම සමතතාවයක් ගැන කියනවා මේ භගවත් ගීතාවෙන්. මෙතෙක් පැරණි මේ විද්‍යාව ගැන මෙතෙක් නිශ්චිතව හොයාගෙන නැහැ මේ වනතෙක් කවුද මුලින්ම මේ දර්ශනය ලෝකයට දායාද කළේ කියන එක. නමුත් අපිට භගවත් ගීතාවෙන් ඒ පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. භගවත් ගීතාවේ කියවෙන්නේ එක්තරා වකවානුවක සිදුවුණු යුද්ධයක් ගැන. ඒක ධාර්මික යුද්ධයක් බවට පත් කරගන්න විදිහ ගැන තමයි මෙහිදී කියන්නේ. දැන් මේ යුද්ධය අවස්ථාවේදී තමයි යෝග ගැන කතා වුණා කියන සංවාදය සිදු වෙන්නේ. මේ සංවාදය සිදු වෙන්නේ ශ්‍රී කෘෂ්ණත් අර්ජුනත් කියන නරපතියත් අතර. සංජය කියන රතාචාර්ය මේක අහුම්කන් දීලා පසුව ඒ සංවාදය මුඛ පරම්පරාගතව ඇවිල්ලා ඍෂි භාෂිතයක් බවට පත් වෙනවා. ඒ අනුව තමයි මේ යෝග දර්ශනය මුලින්ම බිහුණා කියන පදනම එන්නේ. එකම භගවත් ගීතාවට අනුව යෝග කියලා හඳුන්වන්නේ දෙවියන් නැමදීමට කරන කායික හා මානසික අභ්‍යාසයක්. දැන් මෙහිදී කියලා දෙනවා කොහොමද අපි තුල සංගවිලා ඉන දෙවියන් අවදි කරගන්න කියන එක. මෙතෙන්දී අදහස් කරන්නේ දේව ප්‍රතිමාවකට වැඳීම නෙමෙයි. එහිදී කායිකවත් මානසිකවත් දේවත්වය කරා මේ ජීවිතය තුළම පත්වන්නට අවශ්‍ය සැලසුමක් ගැන තමයි කියන්නේ. අපේ ජීවිතය කියන්නේ යුද්ධයක්. අධ්‍යාත්මික ඉහළතලයක් කරා යෑමට කරන්නේත් අපි සටනක්. ඒ සටන ජය ගන්නා කරේ මෙහිදී කියලා දෙන්නේ. ඔව් මං හිතන්නේ මම නොදන්නා දේවල් මං හිතන්නේ ඔබත් බොහොම විට නොදන්නා දේවල් රසක් ඔක්කොම අපිට කිව්වා. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ සමගම මම අපෙන් දැනගන්න කැමතියි මේ යෝග පිළිබඳව කතා බහ කරනකොට යෝග ඍජුවම අපේ මෝක්ෂයට සම්බන්ධතාවයක් තිබෙනවද? මං කැමතියි මේ ගැන දෙයක් ඔබෙන් දැන කියා ගන්නට. ඔව් යෝග දර්ශනයේ අවසාන පරමාර්ථය තමයි මෝක්ෂය. නමුත් මේ කතා කරන මෝක්ෂයත් අපේ බුදුදහමේ කියන මෝක්ෂයත් අතර යම් පරතරයක් තියෙනවා. නමුත් ඒ කියන මෝක්ෂය කරා යන්න මේ යෝගමාවත් අපිට උපකාරයක් කරගන්න පුළුවන්කම තියෙනවා. මම සරලව කිව්වොතින්
යෝග අභ්‍යාස හදාරලා භාවනා කරලා එය යන අවසාන අධීරය තමයි සමාධි මට්ටම. ඒ සමාධි මට්ටමටපත් වුණු යෝගියා මේ ජීවිතය අතහැරලා ඒගොල්ලෝ ඊගාවට යනවා දිව්‍ය තල කරා බ්‍රහ්ම තල කරා. නමුත් එයයි නැවත අපස්සට ඉපදීමේ සම්භාවිතාවයක් තියෙනවා. සිද්ධාර්ථ බෝධිසත්වය තමයි මේ ලෝකේ පහළ වුණු උසස්ම යෝගිවරයා. උන්වහන්සේ මේ කාරණය දැකලා උන්වහන්සේගේම ක්‍රමවේදයක් හෙව්වා. එනවායි බෞද්ධ විදර්ශනා භාවනා ක්‍රම නිර්මාණය වුණේ. නමුත් මට පැහැදිලිව කියන්න පුළුවන් අපේ අත්දැකීම් අනුව අපේ මේ යෝග ක්‍රම හදාරනවා නම් මේ තුලින් සමත මට්ටම දියුණු කිරීම ඒ විදර්ශනා මට්ටම කරා මනස දියුණු කරන ඉතා පහසුවක් වෙනවා. ඒ නිසා මොක්ෂය කරත් යෝගය අපිට මාර්ගයක් බවට හරව ගන්න පුළුවන්කම තියෙනවා. ඔව් ඉතින් මේ සමගම මම කැමති දැන කියා ගන්නට දැන් හැමදාමත් වගේ මේ සම්බන්ධව යෝග අභ්‍යාස ප්‍රායෝගිකව අපි පෙන්වන්නට බලාපොරොත්තු වෙනවා නේද? ඔව්. අපි එහෙනම් ඔන්න ඔබට අවස්ථාව ලැබෙනවා මේ ගැන අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නට. හොඳයි. අපි මුලින්ම ඉදිරිපත් කරනවා යෝගාසන ඉරියව්වක්. මේ යෝගාසන ඉරියව්ව හඳුන්වනවා බකාසන කියලා. බකාසන කියන එකෙන් අදහස් වෙන්නේ පක්ෂික ආකාරය. කොකෙක් හිඳින ඉරියව්වක් ආකාරය. එකම නාමයෙන් උත් ආසන බොහොමයක් තියෙනවා යෝග. අපි මේ බකාසනයේ ආකාරයන් දෙකක් කියලා දෙනවා වේරියේෂන් දෙකක්. මුලින්ම පා දෙක ඉදිරියට දිගු කරන්න. අත්ල දෙක නිතඹ දෙස්පස පොළවේ. වම් පා නවන්න පිටුපසට දකුණු පා නවන්න පතුල් මත ඉඳගන්න. දැන් අපි ආසනයට සූදානම් වෙනවා වජ්‍රාසන ඉරියව්වෙන්. ඉන්පසු ඔබේ අත්ල දෙක ඉදිරියෙන් තියන්න. මේ ඉරියව්ව සිරුර සමබරව පවත්වා ගන්න ඉරියව්වක්. මේ වැඩි කාලයක් රැඳී සිටීම අත්‍යවශ්‍ය නැහැ. තප්පර කිහිපයක් යෙදුනත් ප්‍රමාණවත්. දැන් ඔහොම ඉඳලා පායැඟිලි තුඩු පොළොවට තෙරපනවා. ඉන්පසුව දණහිස් මදක් ඔසවනවා. පසුපෙදෙස මදක් ඔසවනවා. පතුල් තරමක් ඈත් කරනවා. ඉන්පසුව ඔබේ අත් දෙක ගේනවා දණහිස් දෙක අතරට. ඉන්පසුව සිරුර සෙමින් සමබර කරනවා. මේ සඳහා ඔබේ කායික මෙන්ම මානසික සමබරතාවයත් අවශ්‍යයි. තප්පර කිහිපයක් රැඳිලා සෙමින් නිදහස් වෙනවා. නැවතත් එනවා වජ්‍රාසන ඉරියව්වට. ඊළඟට අපි නැවතත් මේ බකාසන ඉරියව්වම ඉදිරිපත් කරනවා තවත් ආකාරයකට. මේ ඉරියව්ව ඔබට පහසුවක් වෙනවා ශිරසාසනය, ශීර්ෂාසනයත් පහසුවෙන් පුහුණු වීම සඳහා. හොඳයි. දැන් ඔබට දැක බලා ගන්න පුළුවන් එහි යෙදෙන ආකාරය. දැන් සෙමින් ඉදිරියට නැඹුරු වෙලා අත්ල දෙක රඳවනවා පොළොව මත. අත්වල ඇඟිලි හොඳට විහිදුවන්න. එවිට සිර බර වඩා හොඳින් දරා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඉන්පසුව සෙමින් හිස මුදුන රඳවනවා අත්ල දෙක අතර පොළොවේ. පසුපෙදෙස සෙමින් ඔසවනවා. දණහිස් ඔසවනවා. දණහිස් නවල රඳවනවා දෙවැල මිට මත. සිර සෙමින් සමබර කරනවා. සෙමින් නිදහස් වෙන්න. එන්න වජ්‍රාසන ඉරියව්වට. මගේ අත්දැකීම් කියනවා නම් මම විදේශීය සංචාරකින්ට පුහුණු කිරීමේදීත් එයත් ප්‍රශංසා කරනවා ඔබලාගේ රටාවට අපි හරි කැමතියි. මොකද ඒ අය විවිධ යෝග ක්‍රම හදාරපු අය මං කිව්වා වගේ මුණ ගැහුණ අය. ඒ අය බොහෝ විට අංග සම්පූර්ණ අභ්‍යාස මාලාවක් කරන්නේ නැහැ. ඒ අයගේ රට තුල. ඇතැම් අය එක දිනකට පුහුණු වෙන්නේ ෂෝල්ඩර්ස් සඳහා කියලා එක් අභ්‍යාස මාලාවක් කරනවා. එතනින් ඒ දවසේ පුහුණුව අවසන්. තව දවසක හිප් ඕපනර් ප්‍රැක්ටිස් කියලා ඒ විදිහට කරනවා. ওই විදිහට අභ්‍යාස මාලාව සම්පූර්ණ කරන සෑහෙන කාලයක් යනවා. නමුත් අපේ පාඨමාලාවන් තුළ අපි අංග සම්පූර්ණ පාඨමාලාවක් සැලසුම් කරලා තියෙනවා ශාරීරික අභ්‍යාස වශයෙන්. අනෙක් පැත්තෙන් නිවැරදි හුස්ම ගැනීමේ රටාව හුරු වන ප්‍රාණයාම, එකම භාවනා ක්‍රම, තව බොහෝ දේ.
මේ පාඨමාලාව තුළ අන්තර්ගත වෙනවා. ශානක මහත්මයා දැන් අපි මේ පෙන්වූ යෝගාභ්‍යාස වගේම තවත් යෝගාභ්‍යාස අපි සූදානම් වෙලා ඉන්නා නේද ප්‍රායෝගිකව අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නට? ඔව්. අපි මේ දේවල් පෙන්වමු. හොඳයි. අපි ඊළඟට ඉදිරිපත් කරනවා උපවිෂ්ඨ කෝණාසන කියන ඉරියව්ව. මේ ඉරියව්ව මම ආකාර දෙකකට ඉදිරිපත් කරනවා. ආධුනිකයෙකුට යෙදිය හැකි ආකාරයත් වඩාත් පළපුරුදු අයෙකුට යෙදිය හැකි ආකාරයටත්. දැන් මුලින්ම නීලා ඉදිරිපත් කරනවා ආධුනිකයෙක් යෙදෙන ආකාරය. පා දෙක සෙමින් ඉදිරියට දිගු කරන්න. පසු අත් දෙක ඇඟ දෙපස. පා දෙක සෙමින් දෙපසට ඈත් කරන්න. පසුව දනහිස් මදක් නවන්න. ඉන්පසු ඔබේ දෙයත් රඳවන්න ඉදිරියෙන්. දෙයත්ල පොළොව මත රඳවන්න. සෙමින් ඉදිරියට. කොඳු ඇට පෙළ ඇතුළට හකුලන්න. නිකට ඉදිරියට, පපුව ඉදිරියට. සමාන්‍ය හුස්මේ රැඳිලා ඉන්න. දැන් ඔබට නදීරා ඉදිරිපත් කරනවා එහි සම්පූර්ණ ඉරියව්ව. පා සෙමින් ඉදිරියට දිගු කරනවා. අත් දෙක ඇඟ දෙපස. නීලා සුඛාසන ඉරියව්වට එනවා. නදීර දැන් සම්පූර්ණ ඉරියව්ව ඉදිරිපත් කරනවා. දැන් පා දෙක හොඳට දෙපසට ඈත් කරන්න. Tamanට පුළුවන් තරමට. දනහිස් ඍජුව තියාගන්න. දෙයත් ඔසවන්න ඉහළට. දෙයත් දෙපසට විහිදුවන්න. ඔබේ දබරඟිල්ලෙනුත් මැදගිල්ලෙනුත් පාද මහපැටැඟිලි අල්ලන්න. නිකට ඉදිරියට. පපුව ඉදිරියට. කොඳ ඇතුළට හකුලන්න. ගැඹුරු ලෙස හුස්ම ගන්න. හුස්ම පිට කරමින් නලල ගාවන්න පොළොව මත. පපුව ගාවන්නත් උත්සාහ කරන්න. දැන් සාමාන්‍ය හුස්මේ රැඳිලා ඉන්න. සෙමින් හිස ඔසවන්න. සෙමින් නිදහස්. එන සුඛාසන ඉරියව්වට. ඔබ යෝගාසනවල යෙදීමේදී අනිවාර්යයක් තමයි උපාසනයක යෙදීම. මොකද ඔබ උපාසනවල නිවැරදිව නොයෙදුනොත් යෝග ආසන වලින් හොඳ ප්‍රතිඵල වෙනුවට ඔබට යම් යම් පීඩාවන් දැනෙන්න පුළුවන්. දැන් අපි ඊළඟට ඉදිරිපත් කරනවා බද්ධ කෝණාසන ඉරියව්ව. මෙවැනි ඉරියව්වක් යෙදුණෙන් අනතුරු ඔබට යෙදෙන්න පුළුවන් බද්ධ කෝණාසන ඉරියව්ව. දැන් බලන්න යෙදෙන ආකාරය. දැන් ඔබේ පා පතුල් එකිනෙක ගාවන්න. දෑංගිලි එකිනෙක පටලලා පා පතුල් සිර කරලා අල්ලන්න. ඉන්පසුව හුස්ම ගනිමින් පා දණහිස් ඉහළට චලනය කරන්න. හුස්ම පිට කරමින් පහළට. වාර කිහිපයක් යෙදෙන්නේ ආකාරයට. මේ ඉරියව්ව ඊට ගුණ දෙනවා උකුල් සංදියට. ඔබේ පා වලලු කර දණහිස් සංදි ක්‍රියාකාරී වෙනවා. කාන්තා ගර්භාෂගත රෝග තත්ත්ව සුව කරනවා. පුරුෂයින්ගේ නම් ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ හටගන්න දුර්වලතාවයන් මග හරවනවා. ඒ වගේම ගැබිනි මාතාවකට වුණත් මේ ඉරියව්ව ඊට සුදුසුයි. ප්‍රසව වේදනාව අඩු කරනවා. ඊළඟ පියවර ගැබිනි මාතාවන්ට සුදුසු නැහැ. ඔබ පළපුරුදු කෙනෙක් නම් යෙදුණ හැකියි. දැන් ඔබේ දෙවැලමිට නවලා කලවා වෙත තෙරපන්න. ඉදිරිය බලන්න ගැඹුරු ලෙස හුස්ම ගන්න. හුස්ම පිට කරමින් මුහුණ ගාවන්න පාද පතුල් මත. සාමාන්‍ය හුස්මේ රැඳිලා ඉන්න. සෙමින් හිස ඔසවන්න. නිදහස් වෙන්න. එන්න සුඛාසන ඉරියව්වට. කොන්ද කෙලින්. ඔබේ නාසය අග කෙළවර, නිකට, පපුව, නාභිය එකම රේඛාවකට ගෙනෙන්න. භාවනා ඉරියව්හිදී. එවිට වඩාත් පහසුවෙන් භාවනාමය ඉරියව්ව පවත්වන්න පුළුවන්කම ඔබට ලැබෙනවා. හොඳයි.
ඉතින් මේ යෝග අභ්‍යාස පිළිබඳව ප්‍රායෝගිකව ඔබව දැනුවත් කරනකොට මම ඔබට ඉදිරිපත් කරන්නම් ශානක රුක්ෂාන් මහත්මයාගේ දුරකථන අංකය. එතකොට ඔබට පුළුවන් මේ යෝග අභ්‍යාස පිළිබඳව මීට වඩා ඔබට දැනගන්න අවශ්‍ය වෙනවා නම් ඒ පිළිබඳව අසාධාරණ කියා ගන්න. 077 517 36 12 077 517 36 12 කියන අංකයට ඔබට අමතලා පුළුවන් මේ ගැන තවත් දේවල් දැන කියා ගන්නට. ඉතින් අද දවසේදී අපි ඔබත් එක්ක බොහොමයක් දේවල් කතා බහ කළා. ප්‍රායෝගිකව ඔබට බොහොම වටිනා කියන යෝග අභ්‍යාස ඔබට පෙන්නුවා. බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක එකතු වෙන යෝග උපදේශක සහ මනෝචිකිත්සක චානක රුක්ෂාන් මහත්මයා ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා.